අඳුරු වැවේ රහස. පළවන පරිච්ඡේද. නැවත පැමිණීම. තුන්වන කොටස. කාමරය තුල තිබුණේ ගැඹුරු නිහඬතාවයකි. අවිෂ්ක දොර අස්ලම මොහොතක් නතර වී ටෝච් එකේ ආලෝකය සම්කවරය දෙසට යොමු කළේය. එය දූවිල්ලෙන් වැසී තිබුණද මැද රන් පැහැති අකුරින් ලියා තිබූ වචනය පැහැදිලිව දිස්සිය. අවිෂ්කට. ඔහුගේ හදවත වේගෙන් ගැහෙන්නට විය. තාත්තා, මේක මටද? සෙමින් මේසේ වෙත ගොස් සම්කවරය අතට ගත් විට දූවිලි දොරක් වාතයට නැගුණි. කවරය බර බවක් දැනුනි. ඒ තුල ලියවිලි කිහිපයක් තිබෙන බව ඔහුට වැටහුණේය. එහෙත් ඒ මොහොතේම ක්ලික්. නිවසේ විදුලිය සම්පූර්ණයෙන්ම නිවී ගියේය. ටෝච් එකේ එළිය පමණක් කාමරය පුරා විහිදී තිබුණි. පිටත අකුණු ගසන්නට පටන් ගත්තේ. සෑම අකුණු සැරයක්ම කාමරයේ ජනේලය හරහා ඇතුළු වී බිත්තිය මත අමුතු සෙවණැලි මවිනින් අතුරුදහන් විය. අවිෂ්ක සම්කවරය විවෘත කළේය. ඇතුලේ තිබුණේ ලියුම් කිහිපයකි. පැරණි කළු සුදු ඡායාරූපයක් සහ කුඩා යකඩ යතුරකි. ලියුම් ගොන්න මත තිබූ කුඩා සටහන ඔහුගේ අවධානය දිනා ගත්තේ. පුතේ, මේක කියවන්න කලින් එක දෙයක් මතක තියාගන්න. මම කවදාවත් ඔයාට බොරු කියන්න කැමති වුණේ නැහැ. ඒත් සමහර ඇත්ත මිනිසුන්ව ආරක්ෂා කරන්න හංගවන්න වෙනවා. අවිෂ්කගේ ඇස් තෙත් විය. ඌ පියාගෙන සිටුවේ දැඩි නිහඬව මිනිසෙකු ලෙසය. ආදරේ තිබුණත් ඒ වචන වලින් නොපෙන්නූ පියකි. දැන් ඔහුගේ අත් අකුරු ඉදිරියේ තිබුණේ මරණයෙන් පසුවත් තම පුතාට සත්‍ය කියන්න උත්සාහ කළ මිනිසෙකුගේ සාක්ෂියක් ලෙසය. ඔහු ඡායාරූපය අතට ගත්තේය. ඒ සිටියේ තරුණ පිරිසකි. පියා මැද සිටගෙන සිටියේය. ඔහු වසර තවත් සිව් දෙනෙක් පසුබිමින් පෙනුනේ අඳුරු වැව. ඡායාරූපයේ පිටුපස පැත්තේ ලියා තිබුණේය. අපි 5 දෙනා 1996 අගෝස්තු 17 මේ දවසෙන් පස්සේ අපේ ජීවිත ආපහු කවදාවත් එක වගේ වුණේ නැහැ. අවිෂ්ක තවත් ලියුමක් දිගහැරියේය. එය අඩක් පමණක් ලියා තිබූ ලිපියකි. අවිෂ්ක, මම නැති වුණොත් මගේ අධ්‍යයන කාමරයේ තිබෙන යතුර අරගෙන අඳුරු වැවට යන්න. හැබැයි තනියම යන්න එපා. සෝමපාලව හොයාගන්න. එයා හැමදේම දන්නවා. එතනින් පසු ලියුම අවසන් වී තිබුණි. හරියට කවුරුත් හෝ ලියවීම මැද නතර කළා වගේ. එකම තට් තට් තට්. පාලමාරයේ ප්‍රධාන දොරට කවුරුන් හෝ තට්ටු කරන හඬක් ඇසුණි. රාත්‍රිය 10ක් පසු වී තිබුණි. මේ වගේ වැසි රාත්‍රියක මේ ගෙදරට එන්නේ කවුද? අවිෂ්ක ටෝච් එක අතටගෙන සෙමින් පඩිපෙළ බැස ගියේය. දොර ළඟට ගිය ඔහු හුස්ම අල්ලාගෙන දොර විවෘත කළේය. දොර ඉදිරිපිට වැස්සෙන් සම්පූර්ණ තෙමුණු වයසක මිනිසෙක් නිහඬව සිටගෙන සිටියේ. ඔහුගේ පළමු වචනය අවිෂ්කගේ ලේ සිසිල් කළේය. ඔයා ලියුම කියෙව්වා නේද? මම සෝමපාල.